ක්‍රිකට් කියලා කියන්නේ ලෝකෙ පුරා ප්‍රේක්ෂකින් වගේම ලංකාවෙත් අපේ ප්‍රේක්ෂකින් ආදරයෙන් වැළඳගත්තු ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුණේ කොහෙන්ද කියලා ඇහුවොත් ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒක ආරම්භ වුණේ එංගලන්තෙන් කියලා. ඉතින් 16 වන සියවසේදී එංගලන්තෙන් ආරම්භ වුණු ක්‍රිකට් ක්‍රීඩාව යටත් විජයගමේ ආරම්භයත් සමග ලෝකෙ පුරා රටවල් වලට ව්‍යාප්ත වුණා. මුල් කාලේදී විනෝදාස්වාදයේ සඳහා කුඩා තනබිම් වල ආරම්භ වුණ මෙය අද අපි දකින දැවැන්ත ක්‍රීඩාංගණවල ජාත්‍යන්තර වශයෙන් රටවල් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දැනට වර්තමානයේ ලෝකයේ තියෙන දැවැන්තම ක්‍රීඩාංගණ කීපයක් ගැන. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනකන් අපි සුපිරි ලෝකය. ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණය 2018 වර්ෂයේදී විවෘත කරන ලද ආසන 60000ක පමණ ධාරිතාවයක් තියෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගණය. එහෙමත් නැත්නම් ඔප්ටස් ක්‍රීඩාංගණය කියලා කියන්නේ වර්තමාන ලෝකයේ තියෙන දැවැන්තම ක්‍රීඩාංගණ අතරින් එකක්. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් පර්ත් ක්‍රීඩාංගණය තමයි දෙවෙනියට විශාලතම ක්‍රීඩාංගණය වෙන්නේ. පර්ත් ක්‍රීඩාංගණය තමයි ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ අතරින් විශාලතම කැන්ටිලිවර් වහලයක් තියෙන්නේ. කැන්ටිලිවර් වහලයක් කියලා කියන්නේ එක් කෙළවරකින් විතරක් ආධාරකයකට සම්බන්ධ වුණු වහල විශේෂයකට. මේ වහලවල තියෙන විශේෂත්වය තමයි ඉදිරිපසින් ආධාරක කම් නැති නිසා ප්‍රේක්ෂකයින්ට බාධාවකින් තොරව ක්‍රීඩා කරනවා බලන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ මෙම ක්‍රීඩාංගණය බහුකාර්ය ක්‍රීඩාංගණයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. ක්‍රීඩාංගණය විවෘත කළ දා සිට ප්‍රධාන ඉසව් ගණනාවකට සත්කාරකත්වය ලබා දෙනවා. ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ තරඟ, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සහ සංගීත ප්‍රසංග ඇතුළු ක්‍රීඩා සහ විනෝදාස්වාද ඉසව් සඳහා පර්ත් ක්‍රීඩාංගණය නිරන්තරයෙන් භාවිතා වෙනවා. පර්ත් ක්‍රීඩාංගණය විවෘත කරන්න කලින් මෙම නගරයේ ප්‍රධාන ක්‍රීඩාංගණය වුණේ WACA ක්‍රීඩාංගණය වන අතර නවීන පහසුකම් නොමැතිවීම, පර්ත් නගරයේ සංවර්ධනය, විශාල ජාත්‍යන්තර ඉසව් ප්‍රමාණයකට WACA ක්‍රීඩාංගණය ප්‍රමාණවත් නොවීම වගේ දේවල් නිසා පර්ත් ක්‍රීඩාංගණය ඉදිකිරීමට තීරණය කළ බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ ක්‍රීඩාංගණය ඔප්ටස් ක්‍රීඩාංගණය කියලාත් හඳුන්වනවා. පර්ත් ක්‍රීඩාංගණය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ඔප්ටස් සමාගම ලබා දීම නිසා තමයි පර්ත් ක්‍රීඩාංගණය ඔප්ටස් ක්‍රීඩාංගණය කියලා හඳුන්වන්නේ. ශහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණය. ඊතරම්ම ප්‍රසිද්ධියට පත්න වුණත් ශහීඩ් වීර් නාරායන් සිං කියලා කියන්නේ ලෝකයේ අනිකුත් ක්‍රීඩාංගණත් එක්ක බලද්දී තවත් දැවැන්ත ක්‍රීඩාංගණයක්. මේක පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ නවරායිපූර් කියන නගරයේ. ඉන්දියාවේ කොල්කටාවල තියෙන ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයට ලංවන ආසන ධාරිතාවයක් මෙම ශහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයටත් තියෙනවා. ආසන වශයෙන් ආසන 65000කට ආසන ප්‍රමාණයක් මෙම ක්‍රීඩාංගණය සතුව තියෙනවා. විශාලත්වය අතින් ඉතාමත් දැවැන්ත ක්‍රීඩාංගණයක් වුණත් මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා කරලා තියෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ බොහොම අඩු ප්‍රමාණයක්. 2008 වර්ෂයේදී තමයි මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මුල්ම වරට ආරම්භ කරලා තියෙන්නේ. 2010 දී තමයි මේකේ මුලින්ම ක්‍රිකට් තරඟයක් පැවැත්වලා තියෙන්නේ. හැබැයි ඒක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් නෙවෙයි. මේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිම කරලා මේ වෙද්දී ආසන්නව වසර 15ක් පමණ වුණත් මේකේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් මුල්ම වරට පවත්වලා තියෙන්නේ ඉතාමත් මෑත කාලයේදී. 2023 වර්ෂයේ ජනවාරි 21 වෙනිදා ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු එක්දින තරඟය තමයි මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වෙන්නේ. මීට අමතරව මෙම ශහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණය IPL තරඟ සඳහාද භාවිතා වෙනවා. මෙම ක්‍රීඩාංගණයේ නම කියද්දී ඔයාලට තේරෙනවා ඇති ඒක පුද්ගලයෙක්ගේ නමක් වගේ කියලා. ඔව් ඒක ඇත්ත. ඒක පුද්ගලයෙක්ගේ නමක් තමයි. 1857 ඉන්දියානු නිදහස් සරණේ වීරයෙකු වූ වීර් නාරායන් සිංගේ නමින් තමයි මෙම ක්‍රීඩාංගණයට මෙම සුවිශේෂී නම ලැබිලා තියෙන්නේ. ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණය ඉන්දියාවේ වගේම මුළු ලෝකෙම වර්තමානයේ තියෙන විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය විදිහට හඳුන්වන්නේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් වර්තමානයේ ඉන්දියාවේ විශාලතම ක්‍රීඩාංගණය නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය ඉදි වෙන කලින් අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්දියාවේ විශාලතම ක්‍රීඩාංගණය විදිහට නම් දරාගෙන හිටපු ක්‍රීඩාංගණය තමයි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ බෙන්ගාල ප්‍රාන්තයේ කල්කටා ප්‍රදේශයේ වසර ගණනාවක ඉඳන්. මෙම ක්‍රීඩාංගණය එම නගරයේ ක්‍රීඩා ස්ථානයක් විතරක්ම නෙමෙයි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහට හඳුන්වනවා. ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණය 1864 දී ආරම්භ කරලා තියෙන්නේ ඉන්දියාවේ කොල්කටා ක්‍රිකට් සමාජය විසින්. ක්‍රීඩාංගණයේ මුල් අවධියේදී ඉංග්‍රීසි පාලන කාලය තුළ බ්‍රිතාන්‍ය නිලධාරීන් සහ ඉන්දිය ප්‍රභූන් අතර ක්‍රිකට් තරඟ පැවැත්වුණු ස්ථානයක් බවටත් පසුව ක්‍රමයෙන්ය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වූ බව සඳහන් වෙනවා.
ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණය කියලා කියන්නේ ඉන්දියාවට සංස්කෘතිමය වශයෙන්ද ඉතාමත් වැදගත් ක්‍රීඩාංගණයක්. මෙම ක්‍රීඩාංගණය ඉන්දියාවේ බොහෝ ඓතිහාසික තරඟ සඳහා සත්කාරත්වය සපයලා තියෙනවා. ඒ අනුව 1987 ක්‍රිකට් ලෝක කුසලානේ අවසන් මහා තරඟය 2016 20 ලෝක කුසලානේ අවසන් මහා තරඟය වගේ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත් තරඟ මෙම ක්‍රීඩාංගණයේ පවත්වලා තියෙනවා. 2001 වර්ෂයේදී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉන්දියාව මෙම ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණය කිරීමද ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සිදුවීමක්. ඊට අමතරව මෙම ක්‍රීඩාංගණයේදී 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු අමතක නොවන අවසන් පූර්ව තරඟයේද ඔබට මතක ඇති. ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ විශාලත්වය සැලකුවොත් ඒකේ ආසන්න වශයෙන් 68000කට අධික ප්‍රේක්ෂක පිරිසකට එකවර තරඟ නැරඹීමට හැකියාව තියෙනවා. එම ගණන නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට සාපේක්ෂව ටිකක් අඩු වගයක් වුණත් මෝඩි ක්‍රීඩාංගණයේ 2020 වර්ෂයේදී ඉදිවන තුරුම ඉන්දියාවේ ප්‍රේක්ෂක ධාරිතාවයේ වැඩිම ක්‍රීඩාංගණය විදිහට සැලකුණේ මෙම ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණය තමයි. ආසන්න වශයෙන් ලෝකේ 3 වෙනියට විශාලත්වයෙන් වැඩිම ක්‍රීඩාංගණය විදිහට මෙම ක්‍රීඩාංගණය හඳුන්වනවා. නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බලපු ඕන කෙනෙක්ට අමතක නොවන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තමයි මේ නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. එදා ඉන්දියානු කණ්ඩායම පිට තරඟ ජයග්‍රහණය කරලා අපරාජිතව තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක අවසන් මහා තරඟයට ආවේ. නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වගේ නිල් පාටින් පිරීලා ඉතිරිලා ගිය මොහොතක මුළු ක්‍රීඩාංගණයම නිශ්ශබ්ද කරමින් කුසලානේ රැගෙන යන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේ විශේෂ සිදුවීම් රාශියක් සිදු වුණු තැනක් වගේම දැනට ලෝකේ තියෙන විශාලතම ඒ කියන්නේ වැඩිම ප්‍රේක්ෂක ධාරිතාවයක් සහිත ක්‍රීඩාංගණය තමයි මේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය කියලා කියන්නේ. මේක ප්‍රේක්ෂක ධාරිතාවය ආසන්න වශයෙන් 132000කට අධිකයි. ඒ කියන්නේ මේ ක්‍රීඩාංගණයේ එකවර 132000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසකට අසුන්ගෙන තරඟ නැරඹීමට හැකියාව තියෙනවා. මේ ක්‍රීඩාංගණය පිහිටලා තියෙන ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ. මේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය සර්දාර් පටේල් ක්‍රීඩාංගණය කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ ක්‍රීඩාංගණය මෙතන ඉදි කරන්න කලින් ඒ ස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබිලා තියෙනවා. ඒක නම තමයි සර්දාර් පටේල් කියලා කියන්නේ. ඒක නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය තරම්ම දැවැන්ත ක්‍රීඩාංගණයක් නෙවෙයි. නමුත් මේ සර්දාර් පටේල් ක්‍රීඩාංගණයත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්. මේ ක්‍රීඩාංගණයේ ධාරිතාවය ප්‍රේක්ෂකයින් 54000ක් පමණ වෙනවා. මේක හදලා තියෙන්නේ ප්‍රාන්ත රජ්‍ය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 50ක පමණ ඉඩමක. ඉතින් මෙම ස්ථානයෙන් සර්දාර් පටේල් ක්‍රීඩාංගණය ඉවත් කළා තමයි දැනට ලෝකයේ තියෙන දැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මේක විවෘත කරේ 2020 වර්ෂයේදී එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන්ගේ අතින් වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ වියදමකින් නිදුණු මෙහි ආයතනික කුටි 70කට වැඩි ප්‍රමාණයක් විශාල පීඩුම් තටාකයක් ආපනශාලා වගේ තවත් බොහෝ දේවල් අන්තර්ගත වනවා. මෙල්බර්න් ක්‍රීඩාංගණය ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී නිතරම ඇහෙන නමක් තමයි මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ඉදිවන තුරුම ලොව විශාලතම ක්‍රීඩාංගණය විදිහට නම් දරාගෙන සිටි දැනට ලොව දෙවැනියටම විශාලතම ක්‍රීඩාංගණය තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය කියලා කියන්නේ. මේ ක්‍රීඩාංගණය එකවර ප්‍රේක්ෂකයින් ලක්ෂයකට පමණ තරඟ නැරඹීමට හැකියාව තියෙනවා. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක තියෙන උසින් වැඩිම ආලෝක කුළුණු තියෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය වීම විශේෂ කරුණක්. මෙම සුවිශේෂී ආලෝක කුළුණු 1984 වර්ෂයේදී තමයි ඉදිකිරීම අවසන් කරලා තියෙන්නේ. එම කුළුණු පළමු වරට දැල්වලා තියෙන්නේ 1984 වර්ෂයේ දෙසැම්බර් 3 වෙනිදා හරියටම රාත්‍රී 9:30ට විතර. ඉතින් මේ ආලෝක කුළුණක උස මීටර් 85ක් පමණ වෙනවා. මේ ආලෝක කුළුණු 6කින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය සමන්විතයි. මේ දැවැන්ත ආලෝක කුළුණක උස ආසන්න වශයෙන් තට්ටු 24ක ගොඩනැගිල්ලක උසට සමාන බවත් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් වසරකට මේ ආලෝක කුළුණු වල විදුලි බුබුලු 30ක් පමණ අලුත් වැඩියා කරන බවට තොරතුරු වාර්තා වෙනවා. 1853 වසරේදී තමයි මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු අවසන් වෙලා තියෙන්නේ. 1877 දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්තය අතර ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙහිදී පැවැත්වුණා. ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟය සහ එක්දින තරඟය යන දෙකම මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමද සුවිශේෂී කරුණක්. 1956 ඔලිම්පික් උළෙල සහ 2006 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලත් මෙම ක්‍රීඩාංගණයේදී පවත්වලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩා කරන විට වැඩිම ප්‍රේක්ෂකයින් ගණනක් සහභාගී වන ක්‍රීඩාංගණය විදිහටද මේ මෙල්බර්න් ක්‍රීඩාංගණය හඳුන්වනවා.
ක්‍රිකට් ක්‍රීඩාවටම විතරක් නෙමෙයි මේ ක්‍රීඩාංගණය ප්‍රසිද්ධ. ඕස්ට්‍රේලියානුවන්ගේ උන්මාදනීය ක්‍රීඩාවක් වන ෆූටි ක්‍රීඩාව සඳහාද මෙම ක්‍රීඩාංගණය ඉතාමත් ප්‍රසිද්ධයි. වාර්ෂිකව පැවැත්වෙන AFL තරඟාවලියේ අවසන් මහා තරඟයේද බොහෝ විට පැවැත්වෙන්නේ මෙම ක්‍රීඩාංගණයම තමයි. ක්‍රිකට් තරඟයක් සඳහා එවකට ලෝකයේ පැමිණි විශාලතම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව වන ප්‍රේක්ෂකයින් 93000කට ආසන්න වාර්තාවටද හිමිකම් කියන්නට මෙම ක්‍රීඩාංගණය සමත් වුණා. අද වීඩියෝ එකෙන් සුපිරි ලෝකයේ කතා කළේ වර්තමාන ලෝකයේ තියෙන දැවැන්තම ක්‍රීඩාංගන පහක් ගැන. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් දැනට අපි ඔබෙන් සමුගන්නවා. එකතු වෙලා ඉන්න අපිත් එක්ක හැමදාම අපි සුපිරි ලෝකයේ